වැඩි වෙන වෙලාවල් වල හදිස්සියට ගන්න සමහරවිට ලොකු ප්‍රමාණයක් අරක ඉතුරු වෙලා තියෙනවා. අපි දැන් අපි පොඩි ප්‍රමාණයක් දාන්නේ. අවසානයේ විභාග ඒ ප්‍රතිඵල ඒවට ගෙනකොට අර නගරයට ගියපු ළමයි ටිකට වඩා ඉහළ ප්‍රතිඵලත් අරගෙන මෙයා විශ්වවිද්‍යාලයට යනවා. කොහොමද සාලින්ද? කොට දවසකින් අපි සාකච්ඡාවක් පටන් ගන්න කියලා හිතාගෙන හිටියවත් එක්ක. මොකද ලංකාවේ තරුණ බැංකුකරුවෙක් විදියට මම හිතන්නේ දශකයකට වඩා වැඩි කාලයක් අත්දැකීම් බහුලයි. ඉතින් මේ කාල සීමාවේදී බොහෝ ගනුදෙනුකරුවන් එක්ක දහස් ගාණක් ගනුදෙනුකරුවන් එක්ක බොහෝ සෙයින් සම්බන්ධියාවන් තියෙන ආදරණීය බැංකුකරුවෙක්. ඉතින් සාලින්දත් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව බොහොම ආදරණීය මාතෘකාවක්. මොකද මේක අදීයක මාතෘකාවක් නෙමෙයි. මේක අපේ ජන ජීවිතයේ තිබිච්ච විශේෂයෙන්ම ලාංකීය සමාජය ඇතුලේ අම්මලා තාත්තලා වැඩිහිටියොත් එක්ක තිබිච්ච අපේ කෘෂි ආර්ථිකයත් එක්ක බැඳිච්ච ලස්සන සමාජ වටපිටාවක් එක තිබිච්ච මාතෘකාවක්. ඉතුරුම. එහෙම නැත්නම් සකසුරුවම. ඔහොම කිව්වට සමහරවිට තේරෙන්නේ නැහැ සාලින්ද. අපි කියමු සේවිංස් කියලා නේ. සේවිංස් කියන්නේ මොකක්ද ඔයගේ අදහස? ඇත්තටම විකුම් අපේ ලංකාව ගත්තොත් අපේ රට කෘෂිකර්මාන්තය මත පදරම් වෙච්ච ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණ රටක් අපේ ශ්‍රී ලංකාව කියන්නේ. අපිට ඒකට ඇත්තටම ඉතා ලස්සන හොඳ උදාහරණ තියෙනවා. අපේ ඉතිහාසයේ අපේ මුතුන් මිත්තොන්ගේ ඒ පැරණි දේවල් ගත්තොත් තියෙනවා අපේ වීබිස්ස. ඒ වගේම අපි අටුව කියලාත් කියනවා. ඒ වගේ ඊටාම වටිනා ඉතුරුම් ක්‍රම ඒවා. ඈත අතීතේ. ඒ වගේ තව කියනවා නම් අපිට තියෙනවා දුම්මැස්ස කියලා. දුම්මැස්සේ තමයි අපි මස් මාළු වගේ දේවල් අපි අතීතයේදී අනාගතයට පරිහරණය කරන්න අපි ඉතුරු කරේ. මොකද ඒ කාලේ සීතකරණ තිබුණේ නැහැ. ඒ වගේ ඊටාම වටිනා කියන්නේ අපේ මේ මහා උගත් මේ මුදුන් මිත්තු නෙමෙයි. අපේ අතීතයේ හිටපු අපේ ආච්චිලා සීයලාගේ ඒ වගේ හරි ලස්සන ඉතුරුම් ක්‍රම තිබුණා. ඔකට හරි තව ලස්සන කතාවක් තියෙනවා. අර අපේ ඉස්සර ආච්චිලා අර මේ හාල් ගන්නකොට උයන්න අපි මිටක් අරගෙන අපි වෙනම මුට්ටියකට දානවා. එතකොට ඕක අපි පුංචි කාලේ අපි අහනවා මේ මොකද්ද මේ අපිට නිකන් ඒක නිකන් හරි. ඇයි මෙහෙම කරන්නේ කියලා. එතකොට තමයි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හදිස්සි අවශ්‍යතාවයකට. එහෙම නැත්නම් ඉස්සරහට එනකොට යම් කිසි අවස්ථාවක වැඩි වෙන වෙලාවල් වල හදිස්සියට ගන්න සමහරවිට ලොකු ප්‍රමාණයක් අරක ඉතුරු වෙලා තියෙනවා. අපි දැන් අපි පොඩි ප්‍රමාණයක් දාන්නේ. එන්න ඒ වගේ හරි ලස්සන අතීතයක් තියෙනවා ඉතිරි කිරීම පිළිබඳව මේ අර වර්තමානයේ තාක්ෂණයත් එක්ක එන්න කලින් අපේ අතීතය ගත්තා. ඇයි අම්මේ හාල් මිටක් අරන් තිබ්බේ? ඔයාගේ අච්චි අම්මා තමයි මටත් කියලා දුන්නේ. නැති වෙලාවට ප්‍රයෝජනෙට ගන්නයි ඉතුරු කරේ. පුංචි කාලේ ධම්ම ඔබගේ දරුවාට සේවිංස් වල වටිනාකම කියලා දෙන්න. සාලින්ද කියන කතාවේ ලස්සන කතාවක්. ඇත්තටම මේක මතක් කිරීමක් කරපුවම මේක වර්තමාන ජෙන් Z එක ගත්තොත් එහෙම. එහෙම නැත්නම් ජෙන් ඇල්ෆා එක ගත්තා. මේ වර්තමාන සමාජයට ඔයා කියපු ඔය උදාහරණ සමහරලාට බොහොම නුහුරුයි. එහෙම නැත්නම් නුපුරුදුයි. දැන් වීබිස්ස කිව්වහම සමහරලාට වීබිස්ස කියන්නේ මොකද්ද? දුම්මැස්ස. ලස්සන වචන දෙකක්. වීබිස්ස දුම්මැස්ස. නමුත් මේවා වර්තමාන සමාජයේ භාවිතා වෙන්නේ නැහැ. තරුණ බැංකුකරුවෙක් විදිහට මේ අත්දැකීම් එන්නේ නැති මම හිතන්නේ ගමේ ඇසුරත් එක්ක වෙන්න ඕනේ. ඇත්තටම වර්තමානයේ තරුණ පරම්පරාව ගත්තොත් තාක්ෂණයත් එක්ක යන ගමනක් නේ තියෙන්නේ. එතකොට වර්තමාන තරුණ පරම්පරාව සහ වැඩිහිටියන් අතර ලොකු පරතරයක් තියෙනවා. මොකද දැන් අතීතය ගත්තොත් එහෙම ග්‍රාමීය ජන ජීවිතයත් එක්ක ඒ තරුණ පරම්පරාව දෙමාපියොත් එක්ක ඒ කෘෂි කර්මාන්තවල ඒ අනෙකුත් කර්මාන්තවල ඊටාම සමීපව දෙමාපියොත් එක්ක වැඩ කරලා තියෙනවා. එතකොට ඒ වර්තමානයේ ගත්තොත් එහෙම වර්තමානයේ තරුණ පරම්පරාව ටිකක් ඒකෙන් ඈත් වෙලා තියෙනවා. තාක්ෂණයත් එක්ක එයාලා නිකන් තාක්ෂණයේ මුල් කරගෙන යන ගමනක් තියෙන්නේ. එතකොට සහ මේ ඉතිරි කිරීම ගැන කතා කරනකොට ඇත්තටම ඒකට හොඳ පරාර්ථකාමී හැඟීමක් තියෙන්න ඕනේ. මොකද අපි දැන් ඉතුරු කරද්දී ගොඩක් වෙලාවට පරාර්ථකාමී හැඟීම. ඔව් ඒ කියන්නේ අපි දැන් ඉතුරු කරනකොට ගොඩක් වෙලාවට මේ ඉතිරි කිරීම කරන්නේ ගොඩක් වෙලාවට Tamanටම මේ ප්‍රතිලාභය බලාපොරොත්තු වෙන්නේ නෙවෙයිනේ. ඇත්තටම ගත්තොත් දැන් දෙමව්පියෝ ඉතුරු කරනවා ගොඩක් වෙලාවට දරුවන්ගේ මොකක් හරි දෙයකට. සමහරලාට ඒකේ ප්‍රතිලාභය ගන්න දරුවොත් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේ හැඟීම තියෙන්න ඕනේ. මොකද දැන් අතීතයේ ගත්තොත් එහෙම දරුවෝ සහ දෙමව්පියෝ අතර ටිකක් ඒ සම්බන්ධතාවය ටිකක් තිබ්බා. පුතාලා
මට කියන්න ළමා ඉතුරුම් ගිණුම් තියෙන්නේ කාටද? හැම ළමයෙකුටම ඉතුරුම් ගිණුමක් තියෙන්න ඕනේ. ඒක අපේ වගකීමක්. ඒ කියන්නේ ගෙදර ආර්ථිකයට බොහෝ වෙලාවට දෙමව්පියොත් එක්ක දරුවෝ සම්බන්ධ වෙච්ච බද්ධ වෙච්ච ප්‍රවණතාවය තිබුණා අතීතේ. නමුත් වර්තමානයේ යම් ආකාරයක මේ අධ්‍යාපන රටාවන් සහ ආර්ථික රටාවන් එක්ක ජන ජීවිතේ අර ඒ තරම්ම සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න අමාරුයි කියන එකයි ඔක අදහස. තරුණ බැංකුකරුවෙක් විදියට ජෙන් සී එක ගැන කතා කරොත්. මොකද අපි මේ වෙලාවේ ගොඩක් අය බලාගෙන ඉන්නේ ජෙන් සී එකට චෝදනාත්මක වෙන්න පුළුවන්. නමුත් ජෙන් සී එකේ තියෙන හොඳ පළපුරුදු දැන් අපි උදාහරණයකට ගත්තාම මේ නූතන තාක්ෂණය භාවිතා කරලා ජෙන් සී එක කොහොමද අපිට ගේන්න පුළුවන් වෙන්නේ හොඳ සකසුරුවම් සමාජයක් බවට පරිවර්තනය කරන්න. ඕකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි දරුවන්ගේ පැත්ත ගත්තොත් තරුණ පරම්පරාවේ ඒගොල්ලන්ගේ පැත්තේ යාළගේ පැත්තේ පොඩි වගකීමක් තියෙනවා. සහ දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ පැත්තේ වගකීමකුත් තියෙනවා. මම කාරණා දෙක පැහැදිලි කරන්නම් ඔයාලට. දැන් උදාහරණයක් ගත්තොත් මම පොඩි කතාවක් කියන්නම් ඔයාලට. මේක මේ අතීතේ මේ අවුරුදු 10කට 15කට විතර කලින් එක ගමක තරුණ දරුවෙක් එයා උසස් පෙළ සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළට පෙනී සිටින අවස්ථාවේදී ඒ දරුවට යන්න පුළුවන් ටිකක් ඈත දැන් අපි කියමු කොළඹ වගේ කියලා නගරේ උපකාරක පන්ති වලට සහභාගී වෙන්න ඕනේ. නමුත් ඒ දරුවා තීරණය කරනවා මගේ දෙමව්පියන්ට තියෙන ආර්ථික මට්ටම සහ ඒ තියෙන ආදායම් එක්ක මට එතෙන්ට යන්න අමාරුයි. ඒ නිසා මට මේ ළඟපාත තියෙන නගරයක උපකාරක පන්ති වලට මම සහභාගී වෙලා මේ කටයුතු ටික කරනවා කියලා ඒ දරුවා තීරණය කරනවා. මොකද ඒ වෙලාවේ දෙමව්පියෝ කියන්නේ නෑ එපා ඔයා යන්න අරකට අපි කොහොම හරි මේක ඔයාලට උදව් කරන්නම් කියලා කියනවා. නමුත් ඒ ළමයා ඩිසයිඩ් කළා නෑ මට ඒක දෙමව්පියොන්ට ඒක දරා ගන්න බෑ. මම යන්නේ මෙතෙන්ට කියලා. සහ එයා ආසන්න නගරේ මේකට ගිහිල්ලා එයාගේ යාළුවෝ ටික යනවා අර ඈත නගරයකට. තේරුණාද? ඒ යාළුවෝ ටික යනවා. දැන් මට කියන්න ඕනේ ඒ වෙලාවේ ඒ ළමයාට ඕන නම් කියන්න තිබ්බනේ නෑ මටත් ඕනේ මේ යාළුවෝ යන එකට යන්න කියලා. ඒතකොට ඒ ළමයා ඒ වෙලාවේ අර ගෙදර තියෙන ආර්ථිකය ඉතුරු කරලා තියෙන සල්ලි කොච්චරද ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා එයාට. ඒතකොට එයා තීරණය කරනවා. නමුත් අවසානයේ විභාග ඒ ප්‍රතිඵල ඒවට ගෙනකොට අර නගරයට ගියපු ළමයි ටිකට වඩා ඉහළ ප්‍රතිඵලත් අරගෙන මෙයා විශ්වවිද්‍යාලයට යනවා. ආසන්න නගරයට ගියපු දරුවා. දැන් ඕක ටිකක් අපේ අතීතේ කන්සෙප්ට් එක. අපි වර්තමානයේ ගත්තොත් එහෙම ඕක ටිකක් මේ ජෙන් සීවා කතා කරපු නිසා අද කාලේ ගත්තොත් එහෙම ඒ දරුවන්ට ඒ කියවීම ටිකක් අඩුයි. ඒ කියන්නේ දැන් තමන්ගේ යාළුවා මේ පාඨමාලාව කරනවා නම් මේ ඩිග්‍රිය කරනවා නම් එයාටත් ඒකම ඕනේ. අරයා කරනවා මේක මටත් මේකම ඕනේ. වගේ කන්සෙප්ට් එකක ඉන්නේ. ඒතර දරුවන්ගේ ලොකු වගකීමක් තියෙනවා. දෙමව්පියන්ගේ ආදායම් මට්ටම. දෙමව්පියන්ගේ තියෙන දරා ගැනීමේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක තීරණය කරලා ඒ දේවල් වලට සාකච්ඡා කරලා එන්න. ලෝන් එක වැටුණා. ගෙදර හදන්නද? පාටි දාන්නද මුලින්ම? හෝම් ලෝන් එකෙන් පාටි දාන්න නැතුව ගෙදර හදලා ඉන්න මුලින්ම. මේකෙන් අදහස් වෙන්නේ මූලික වශයෙන්ම අපි නූතන පරපුර විශේෂයෙන්ම අවධානය ගන්න ඕනේ තමන්ගේ නිවසේ ආර්ථික පසුබිමට ගැළපෙන ජීවන රටාවක් හදාගන්න කියන එක නේද මේකේ මූලික අදහස. හදාගන්න කිසි. ඕක මම දැන් කතා කරේ ඔය දරුවන්ගේ පැත්තේ. අනිත් පැත්තේ වැඩිහිටියන්ගෙත් ඕකේ අඩුපාඩුවක් තියෙනවා. මොකද අද කාලේ ගත්තොත් එහෙම වැඩිහිටියෝ සහ අපි ගෙදරක ගත්තොත් එහෙම දරුවන් සහ දෙමාපියන් අතර තියෙන සම්බන්ධතාවය හරි අඩුයි. ඒ කියන්නේ මේ ටෙක්නොලොජි එක තාක්ෂණයත් එක්ක මේ යනකොට ඉස්සර අපි ගමේ ගත්තොත් එහෙම අපි එකට කැම මේසෙ ඉඳගෙන කට්ටිය කැම කනවා එකතු වෙලා කතා කරනවා විස්තර කරනවා ගොවිතැන් වැඩ වෙන කෘෂි කාර්මික කටයුතු වලට දරුවෝ ඒවට සම්බන්ධ වෙනවා. එතකොට අද වර්තමානයේ ගත්තොත් ඇත්තටම දෙමාපිය වැඩිහිටියොත් හරි මේ බිසි ලයිෆ් එකක ඉන්නේ. එතකොට දරුවොත් ඉන්නේ තාක්ෂණයත් එක්ක ඒ දෙගොල්ල අතර ටිකක් සමීපතාවය අඩුයි. ඒකට වැඩිහිටියන්ගෙත් අඩුපාඩුවක් තියෙනවා. මොකද වැඩිහිටියෝ ඒ කියන්නේ මේකට වැඩිහිටියාගෙත් වගකීමක් තියෙනවා මේ ගෙදර එහෙම නැත්නම් කුටුම්බයේ නිවසේ සාමූහිකත්වය ආරක්ෂා කරගන්න. මොකද සේවිංස් කියලා කියන්න කලින් මේ සාමූහිකත්වය ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා නේද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ මම කියන්න උත්සාහ කරේ දැන් වැඩිහිටියෝ
මේ දැන් අර ගමේ දරුවට තිබුණනේ තමන්ගේ පවුලේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක්. එතකොට ඒක මේ දරුවට අද ඉන්න දරුවට නෑ කියන එකට දරුවා විතරක් වක් කියන්නේ නෑ. මොකද දෙමාපියන්ගේ වගකීමක් තියෙනවා ගෙදර ආදායම් මට්ටම ඒ සියලු විස්තර පිළිබඳව දරුවොත් එක්ක කතා කරන්න. දරුවන්ට ඒ අවබෝධය ලබා දෙන්න. හැලෝ කැප්ටන් හැපි රිටයර්මන්ට්. විශ්‍රාම ගිහිල්ලා දැන් මොකද්ද කරන්නේ? මගේ බැංකුව එක්ක කතා කරලා තීරණයක් ගන්න. අන්න හරි. ගවර්න්මන්ට් පෙන්ෂන් ලෝන් එක ගැන දැනගන්න අපිට කතා කරන්න. වැදගත්. අපි මේ සාකච්ඡාවට ඇත්තටම අපි නමක් විදිහට යෝජනා කරලා තියෙන්නේ එකතු කරන්න එකතු වෙන්න කියන එක. ඇත්තටම සාලින්ද අපි ඉදිරියේදී මේ සාකච්ඡාවේ ජෙන් 100ක විතරක් නෙමෙයි නූතන පරපුර පමණක් නෙමෙයි අපේ වර්තමාන සමාජයේ නියෝජනය කරන සමස්ත මහජනතාවට මේ ඉතුරුම් ක්‍රමවල තියෙන වටිනාකම පිළිබඳව තරුණ බැංකුකරුවෙක් විදිහට ඔබගේ අත්දැකීම් හුවමාරු කර ගැනීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඉදිරියේදී අපි සාකච්ඡා ගණනාවක් ඔබත් එක්ක සූදානම් කරලා තිබෙනවා. අවසාන වශයෙන් මම අහලා තියෙනවා බිල් ගේට් සම්බන්ධයෙන් ලස්සන උදාහරණයක්. මම කැමතියි මම හිතන්නේ තරුණ බැංකුකරුවෙක් විදිහට සාලින්දට ඔය ගැන අදහසක් ඇති. මම අහලා තියෙනවා බිල් ගේට් සම්බන්ධයෙන් ලස්සන උදාහරණයක්. මම කැමතියි මම හිතන්නේ තරුණ බැංකුකරුවෙක් විදිහට සාලින්දට ඔය ගැන අදහසක් ඇති. ඔව් අපි මේක කතා කරලා තියෙනවා මේ ගැන. මේක ඇත්තටම අන්තර්ජාලයේ මම දැකපු ලස්සන කතාවක්. මේක ඇත්තද නැත්ද මම දන්නේ ලස්සන කතාවක් මේක. මේකේ කියන්නේ බිල් ගේට්ස් කියන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවනේ. මම ඒක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. බිල් ගේට්ස් තමන්ගේ පුතත් එක්ක යනවා මේ රෙස්ටොරන්ට් එකකට. ආපර්ශාලාවකට රාත් කෑම වේලක් ලබා ගැනීම සඳහා. එතකොට බිල් ගේට්ස් තමන්ගේ පුතත් එක්ක ගියාම විකුම් අපි අර කෑම කාලි වල යනකොට පොඩි ටිප් එකක් දෙන්න වේටට. එතකොට බිල් ගේට්ස් දෙනවා ඩොලර් 5ක්. වේට ඩොලර් 5ක් දීලා පුතත් එක්ක යනවා එළියට. ඊට පස්සේ තවත් දවසක එනවා පුතා එනවා තමයි යාළුවෝ සෙට් එකක් එක්ක. ඒ රෙස්ටොරන්ට් එකට වෙනවා ඒ වගේම අවස්ථාවකට. එතකොට ඒ වෙලාවේ බිල් ගේට්ස් ගේ පුතා ඩොලර් 50ක් දෙනවා ටිප් එක අර වේටට. එතකොට තාත්තා දෙන්නේ 5යි. එතකොට දැන් අර මේ ආපන්ශාලා වේටට විතරනේ දැන් මේ බිල් ගේට්ස් කියන්නේ කෝටිපතියන්නේ. ඒ කියන්නේ මිලියන් නිකන් මේ දැන් පුතා මෙහෙම දුන්නා. මේ බිල් ගේට්ස් ආපු වෙලාවක මේක අහනවා මේ කතාව කියලා ඇයි මෙහෙම කරේ කියලා. එතකොට බිල් ගේට්ස් අර වේටට උත්තරයක් දෙනවා මේ පුතා එයාගේ පුතා කියන්නේ එයාගේ තාත්තා බිල් ගේට්ස්. මගේ තාත්තා බොහොම මහන්සි වෙලා උපයලා කෝටිපතියෙන් නෙමෙයි. අපි බොහොම දුක් මහන්සියෙන් ඒ තත්ත්වයට ආපු එක කියලා. එතන තියෙන ගන්න තියෙන දේ තමයි මිකු මම මුලින්ම කිව්වේ. අර දෙමාපියෝ දන්නවා ඒ මුදල් හම්බ කරන්න ඉතුරු කරන්න කොච්චර මේ වෙහෙසක් දරනවද කියලා. ඒකට සමහර ලාට දරුවන්ට ඒ අවබෝධය නැති වෙනවා. ඒක අර වගේ දෙපැත්තෙම මේ වකීම තියෙනවා. දරුවොත් ඒක තේරුම් ගන්න ඕනේ. දෙමාපියොත් දැනගන්න ඕනේ දරුවන්ට ඒ අවබෝධය ලබා දෙන්න. යම් දේවල් ඉල්ලන හැම දේවල්ම එකපාරම ලබා දෙන්නේ නැතුව යම් සීමා සහිතව දෙන්න ඕනේ. සහ අර ලබා ගන්න උපයන අරමුදල් කොච්චර මහන්සියෙන්ද උපයන්නේ කියන එක දරුවන්ට අවබෝධ කරලා දෙන්න. දශකයකට වැඩි බාසුන් නැහැ. ලෝන් එක පාස් වුණා. කොච්චර වැලි සිමෙන්ති ඕනද? මුදල් නාස්ති නොකර ක්වොන්ටිටි සර්වේයර් කෙනෙක්ගේ උපදෙස් මත අමුද්‍රව්‍ය මිලදී ගන්න. දශකයකට වැඩි ආසන්න ඊටත් වඩා වැඩි අත්දැකීම් තියෙන සාලින්දත් එක්ක අපි සාකච්ඡාව ඇත්තටම නිරත වුණේ අද දවසේ. විශේෂයෙන්ම අපි ඉදිරි සාකච්ඡාවකදී බලාපොරොත්තු වෙනවා සමහරවිට සාලින්ද තියෙනවා සමහර ව්‍යාපාර දෙමව්පිය තාමත් හොඳින් ගොඩනගපු ව්‍යාපාර දරුවෝ අතරපත් වුණාට පස්සේ ව්‍යාපාර සමහරවිට බිඳ වැටෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. අද දවසේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ මේ සාකච්ඡාවට එකතු වුණාට නූතන පරපුරට සහ වර්තමාන සමාජයට හොඳ පණිවිඩ ටිකක් සාලින්ද වගේ වැඩි අවබෝධයක් සහ සමාජ අධ්‍යක්ෂින් බහුල ආර්ථිකයේ ප්‍රධාන ආයතනයක මූල්‍ය ආයතනයක ප්‍රධාන කළමනාකරුවෙක් විදිහට කරන ඒ මූල්‍ය මැදිහත් වීම සහ ඒ දායකත්වය ඉතින් ඒ සියල්ලම අත්දැකීම් එක්ක අපි අනාගතේ නැවත වතාවක් හම්බ වෙමු. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. එහෙනම් එකතු වුණාට සාලින්ද මේ අපි ආයේ හම්බෙමු. බොහොම හරවත් සාකච්ඡාවක් වුණේ. ඇත්තටම ඉතුරු කරනවා කියලා කිව්වහම සල්ලිම නෙමෙයිනේ. සල්ලිම නෙමෙයි. අපි අර කියන්නේ කතාව නිකන් මම හම්බ කරේ මිනිස්සු කියලා. අහලා තියෙනවද? ලස්සන කතාවක්. මම අර ඔයාට කිව්වේ ඉතිරි කරන්න නම් අර පරාර්ථකාමී ඒ හැඟීමක් තියෙන්න ඕන කියලා. සමහර වෙලාවට මේ ඒක නැත්තම් ඉතුරු කරන්නේ ඔව් සල්ලි විතරක් නෙමෙයි. සල්ලි විතරක් නෙමෙයි. මිනිස්සු ඉතුරු කරන්නේ. මිනිස්සු ඉතුරු කරන්න ඒත් ඉතිරි කිරීම. ඒක තමයි.
ආදරේ ආදරය ඉතුරු කරන්න පුළුවන් නේ මිනිස්සු එකතු කරන එක මේ සියල්ලම සේවිංස් කිව්වම ලොකු බේස් අපි දවසක කතා කරමු. නියමයි. Thank you so much. Okay. හම්බෙමු.